මම දැන් ඉන්නේ අතහැරදාපු නෙළුම් කුළුනේ. ලංකාවේ දැන් මම ඇරෙන්න වෙන කවුරුත්ම නෑ. අඩුම තරමේ සත්තුවත් නැහැ. මිනිස්සුන්ට මොකද වුණේ කියන එක අදටත් අභිරහසක්. බලන්නකො මේ කෞතුකාගාරේ. ගාලු කොටුව කාලයක් විදේශිකයන්ගෙන් පිරිලා තිබුණා. ඒත් දැන් පාළු මුහුද විතරයි හතර වටෙන්ම. යාපනයේ පුස්තකාලයේ තවමත් එලෙසම තිබ්බත් මේ පොත් කියවන්න තවදුරටත් කවුරුත් ඉතිරි වෙලා නැහැ. මම දැන් ඉන්නේ නුවර. මේ දේවල් නටබුන් වෙලා ගිහින් දැනට අවුරුදු 20ක් වෙනවා. කොටුව දුම්රිය ස්ථානයටත් ආවා. මේක නම් වෙනම වයිබ් එකක් යාළුවනේ. ඔන්න ගයිස් මං ආවා නයින් ආච් පාලමට සොබාදහම විසින් නැවත මේ හැම දෙයක්ම අත්පත් කරගෙන. මම හරියට නිකන් ලාස්ට් ඔෆ් අස් එහෙමත් නැත්නම් වෝකින් ඩෙඩ් වගේ ගේම් එකක් ඇතුලේ ඉන්නවා වගේ දැනෙනවා යාළුවනේ. අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු මිනිස්සුන්ට ඇත්තටම මොකද වුනේ කියලා.